ආයිබෝවන් හැමෝම ආදරෙන් පිළිගන්නවා බයෝසෝන් YouTube channel එකට. ඉතින් මේක සතුටු වෙන්න පුළුවන් දවස් කීපයක් නෙමෙයි ඇත්තටම අපේ රටට උදා වෙලා තියෙන්නේ. ඇත්තටම දරුණු ව්‍යසනයක් වුණා. ඉතින් ඒකෙන් ගොඩක් අය ගෙවල් දොරවල් පවා විනාශ වුණා. ඉතින් ඒ අතර හිටියා 2026 27 A level කරන ළමයි. ඒගොල්ලන්ගේ නෝට් එහෙම දැන් ගන්න දෙයක් නැතුව ඇති. ඉතින් මට කියන්න තියෙන දරුවනේ ඔයගොල්ලෝ සැලෙන්න එපා. මොකද නතර වෙච්ච තැනින් අපි ආපහු මේක පටන් ගමු. මොකද මම දැක්ක මේ Facebook එකේ වීඩියෝ දීලා තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ දාලා තියෙනවා ගුරුවරු. ඒගොල්ලෝ සම්පූර්ණ විෂය මාලාවම ෆ්‍රී උගන්වන්නම් කියලා. ඒගොල්ලෝ ඇත්තටම හොඳ ගුරුවරු, ප්‍රසිද්ධ ගුරුවරු. ඒගොල්ලන්ගේ නෝට්ස් දෙන්නම් කියලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මාරම දෙයක්. ඉතින් ඒවා තියෙනවා දැන් ඒ වගේ අවස්ථාවක් ඕගොල්ලන් නැති වෙච්ච අවස්ථාව ආපහු දෙන්න ඒගොල්ලෝ ලෑස්ති. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ නතර වෙච්ච තැනින් දුක් වෙන්නේ නැතුව ආපහු පටන් ගන්න තමයි. ඉතින් ඇත්තටම මමත් රත්නපුරේ කෙනෙක්. මම ඉන්න කියන්නේ මං ඉන්න ගෙදරත් ඇත්තටම උඩ තට්ටුවට එනකන් යට වුණා. ඒ කියන්නේ මීට කලින් ඇවිල්ලා නැති ගම් වතුරක් අපේ ගෙදරටත් ආවා. ඉතින් අපේ ගෙදරට සාමාන්‍යයෙන් අවුරුද්දක සැරයක් ගම් වතුර එනවා. ඉතින් මේ පාර දරුණුවටම ආවා. ඒ කියන්නේ ගොඩක් ආවා ඉතින් ගම් වතුර. ඉතින් ඒක එහෙමයි. ඉතින් වුණ දේ වුණා. දැන් ඉතින් තියෙන්නේ ආපහු මේක පටන් ගන්න. ඉතින් දරුවනේ මම තීරණය කරා ජීව විද්‍යාවට අදාළ ජීව විද්‍යාවට අදාළ ඒකක ටික මේ channel එකේ දාන්න. ඉතින් ඕගොල්ලන්ට දැන් හිතමුකෝ දෙවෙනි පාඩමෙන් ගත්තොත් එහෙම දැන් පේපර් එකට වැඩිපුර දායකත්වයක් දෙන කොටස් උදාහරණයක් විදිහට සෛල චක්‍රය. ඒකේ ඌනන විභාජනය, අනූනන විභාජනය. ඊට පස්සේ හම්බ වෙනවා එන්සයිම කොටස, පරිවෘත්තීය ක්‍රියා, ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ඊට පස්සේ සෛලීය සුසනය. ඊට පස්සේ තුන්වෙනි එකකේ. ඒ වගේ තියෙනවා අමාරු කොටස්. අන්න ඒවා මේ channel එක ඇතුලේ මම සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලට තියෙන්නේ හොඳට උගන්වන ටික අහන් ඉන්න. බයොලොජි ළමයි දන්නවා බයොලොජි කියන්නේ මේක වචනෙට සංවේදී උත්තරණේ ඔයගොල්ලන්ගේ ඉල්ලන්නේ ගොඩක් දුරට සමහරක් වෙලාවට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වචනේ නැත්නම් ඔයාලගේ උත්තරයට ලකුණු අඩු වෙනවා. සමහරක් වෙලාවට ලකුණු දෙන්නෙම නැහැ. ඉතින් ඒ වගේ විෂයක් ඉතින් බයොලොජි කියන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මම උගන්වන දේවල් හොඳට අවධානයෙන් අහන් ඉන්න. ඉතින් ආයෙත් කියන්නේ මේක නෙමේ ඇත්තටම අවසානය. ඉතින් ඒකෙන්ද අපි ආපහු මේක පටන් ගමු. ඉතින් මේක කරන්න පුළුවන් ඔයාලට. මොකද ඔයාලා තමයි ඒ අදාළ අවුරුදු වල කැම්පස් වලට යන්න ඉන්න දූ දරුවෝ. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ ඉතින්ට යන්න ඕන. ඉතින් ඒකින්ද මේක නතර කරන්න නැතුව අපි ආපහු වැඩේ පටන් ගමු. ඉතින් ඔයාලට මගෙන් කරන්න පුළුවන් උදව්වක් විදිහට ඔයාලට විශේෂයෙන් ඔයාලට දැන් හිතන්නකෝ 2026 ළමයෙක්ට ඕන යම්කිසි පාඩමක් තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන නම්බර එක WhatsApp ඉන්නවා. ඒකට මැසේජ් එකක් දාන්න. මෙහෙමයි මට මේ පාඩම කෙරෙන්න ඕන. මේ පාඩම මට තේරෙන්නේ නැහැ. එහෙම වුණොත් මම ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් වලට අනුව මට පුළුවන් තරම් ඉක්මනට ඒ පාඩම් වලට අදාළව වීඩියෝස් කරලා මේ channel එකට දාන්නම්. ලොකු කාලයක් ගන්න නැහැ. පුළුවන් තරම් ඉක්මනට දාන්නම්. සාමාන්‍ය උපරිම මැසේජ් එකක් ඇවිල්ලා දවසක් හෝ දෙකක් ඇතුළත මම වීඩියෝ එක දාන්න මම ඒකේ වග බලා ගන්නම්. හරි. ඉතින් දරුවනේ මම ආයෙත් කියන්නේ මේක සැලෙන්න එපා. මේක වැඩේ නවත්තලා දාන්න එපා. අපි ආපහු මේක පටන් ගමු. අපිට දිනන්න පුළුවන්. හැමෝටම ඉතින් ආදරෙන් මතක් කරනවා ඔය පණවිඩය කියන් තමයි මම මේ වීඩියෝ එක කරේ.